මට කිව්වේ නැත්තේ මං ඉතින් ඒ වෙලාව ඔවා කියන්නේ ගියේ නෑ මූ පස්සෙන් ආවට අපේ නගාගේ සම්බන්ධයක් තිබුණේ නෑ ඒ වුණාට මේ දැන් වෙච්ච දේවලුත් එක්ක දෙන්නත් එක්කම කතා වුණේ කපු මහත්තයා මොකද්ද අයියා මගුල විසිකලා ගඩේ හරි ආත්ම මදුසන් ගන්නේ රමෝට් ගඩේ දැන් ටයිම් ඇන්ඩ් ස්පේස් වලටම කියන්න බලන් කියන්න නෑ ඒක අවුල නෑ දැන් ටයිම් ඇන්ඩ් ස්පේස් වලටම කියන්න රමෝට් ස්ටෑන්ඩ් බයි රෝල් යා නෑ රෙකෝඩින් ඇක්ෂන් කපු මහත්තයා මේ හැම කින්නක්ම දීලා අපේ එකි පස්සෙන් ආපහු මේ කපු මලේ එන්න පටන් ගත්තා. කොහොමද? අපේ මලයා බ්ලැනංගිගේ පස්සේ පොඩි මහත්තයත් එක්ක අපේ නංගිගේ සම්බන්ධයක් තියෙනවා කියලා පුංචි ආමුට බොරු කේලම් කියලා කියන්නේ ඔන්න ඔය පළහිලා වෙන්නේ. ඒක කරාම පුංචි මහත්තයා අපේ නගත් එක්ක තියෙන සම්බන්ධය අතහැරියට පස්සේ ඌට පුළුවන් අපේ නගව බංගනතු කරගන්න. ඔව් කියන්නේ ඔව් ඇත්තද? රමෝට් මේකින්දම මේ කඩන්න ලයින් එක ගමුනේ. ඔය ලයින් එක මෙතන රමෝට් රෙකෝඩින් ඇක්ෂන්. ඔය ඇත්තද කියන්නේ? ඔව් ඇත්ත. ඌ තමයි මේ හිඹිච්චාගේ ඉඳගෙන මුළු ගමම ගිහින්. ඉතින් යකෝ මේ ඔය නගාගේ පළහිලව්වක් තියෙනවා කියලා තොපි මට කිව්වේ නැත්තේ ඇයි? මං ඉතින් මේ වෙලාව ඕවා කියන්නේ ගියේ නෑ. මූ පස්සෙන් ආවට අපේ නගාගේ එහෙම සම්බන්ධයක් තිබුණේ නෑ. ඒ වුණාට දැන් මේ වෙච්ච දේවලුත් එක්ක දෙන්න එක්කම කතා වුණේ කපු මහත්තයාට මේක කියන්න ඕනේ කියලා. නැත්නම් ඉතින් අන්තිමට මලයාගේ වැඩේ නිසා කපු මහත්තයාගේ නමටත් ඒක නරක නාමෙනේ. මං ඔකව මකෝල ගන්නෙ. අපි කියන්නේ බොරු කියලා කියනවා කපු මාට්ටේ අරගෙන ඉන්න අපේ ඉස්සරහට. ඒතකොට මූණ ඉස්සරහම කියන ඇත්ත වෙච්ච දේ කියන්න පුළුවන්. යකෝ දෙපරේකුත් තියාලා බස් එක මොකද?